ආයිබෝන් දුවේ පුතේ. ඉතින් ඔන්න අද අපි ආවා ස්ක්‍රැච් එකේ දෙවනි වීඩියෝ කොටස අරගෙන. ඉතින් අපි පළවෙනි වීඩියෝ කොටසේ ඔයගොල්ලන්ට කියලා දුන්නා ස්ක්‍රැච් එක කොහොමද භාගත කරන්නේ. කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්නේ. ඊට පස්සේ ස්ක්‍රැච් එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ, ස්ථාපනය කරගන්නේ. ඊට පස්සේ අපි කියලා දුන්නා ස්ක්‍රැච් එකේ කොටස් ටික නම් කරලා දුන්න ඕගොල්ලන්ට ඒකේ වැඩ ටික කරන්න ඒකේ තියෙන ටූල් ටික අපි කියලා දුන්නා. ඉතින් අපි දෙවෙනි කොටසේ අපි කියලා දෙන්නේ ඕගොල්ලන්ට සරලව කාටූන් එක නිර්මාණය කරන විදිහ. ඉතින් අපි බලමු කාටූන් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. හරි පුතේ. එහෙනම් අපි ඉස්සල්ලා අපි බලාගමු කාටූන් එකක් හදන විදිය. දැන් අපි එතකොට අපි අරන් තියෙනවා ස්ප්‍රිට් එකක්, පූසව, ඊට පස්සේ දැන් මම බෑග්ග්‍රවුන්ඩ් එකක් මේකට ඇඩ් කරගන්නවා. ඉතින් අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගිහලා අරගෙන මෙන්න මේ බ්ලූ ස්කයි කියන බෑග්ග්‍රවුන්ඩ් එක ගන්නවා. ගත්තට පස්සේ මේ පූසව මම මෙන්න මෙතනට ඩ්‍රැග් කරලා අරගන්නවා. දැන් අපි හදන්න යන්නේ මේ පූසා පියවර 10ක් විතර නැත්නම් පියවර 20ක් විතර ඉදිරියට ගමන් කරන විදිය. ඉතින් අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. එතකොට අපි ඉස්සෙල්ලා යන්න ඕනේ පුතේ මේ ඉවෙන්ට් කියන අපි මම කලින්ම කියලා දුන්නා මේ කෝඩ් එක. මේ කෝඩ් එක ක්ලික් කරලා මෙන්න මේ පල්ලෙහා තියෙනවා පුතේ පාට රවුම් මම කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. මෙන්න මේකේ පුතේ තියෙනවා ඉවෙන්ට් කියලා එකක්. මෙන්න මේ ඉවෙන්ට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ උඩ තියෙනවා when කොඩියක් දාලා කොළපාට ක්ලික්. ඒ කියන්නේ කොඩිය ක්ලික් කරාට පස්සේ කියන අර්ථය තමයි ගේන්නේ. ඉතින් මම ඒක ඉස්සල්ලා මෙහෙම උඩ ක්ලික් කරලා ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ කෝඩ් කරන තැනට කෝඩින් අපි හදන තැනට මෙහෙම අතාරිනවා. මේකේ අදහස වෙන්නේ පුතේ මෙන්න මේ කොඩිය මවුස් පොයින්ටරේ බලා ගන්න මෙන්න මේ කොඩිය ක්ලික් කරොත් වැඩ කරන්න කියන එක තමයි. ක්ලික් කරාට පස්සේ මේ ස්පූසා පියවර 10ක් හෝ 20ක් ඉදිරියට යන්න ඕනේ කියලා. අන්න ඒක අපි තෝරගන්නේ පුතේ මෙන්න මේ කෝඩ් එකේ දෙන උඩ motion කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම මෙන්න මෙතන කෝඩින්ස් ටික එනවා. මේකේ උඩ තියෙනවා බලන්න පුතේ මෙන්න මේ mouse pointer එක බලන්න move 10 steps කියලා. එතකොට පියවර 10ක් ඉදිරියට යන්න ඕනේ. අපි මේක අරගෙන මෙන්න මෙතනට දැම්මා. අතරපු ගමන් ඒක එතනට හරියට එයත් එක්ක සෙට් වෙනවා. දැන් පුතේ මෙන්න මෙතන පියවර 10ක්. ඔයාට ඕන නම් මෙන්න මෙතන පියවර 20ක් කරන්නත් පුළුවන්. එතකොට මේක මෙතන ඩබල් ක්ලික් කරලා පියවර 20 දාලා එන්ටර් කරා නම් හරි පුතේ. දැන් බලමු අපි අර කොළ කොඩිය ඔබලා මොකද වෙන්නේ කියලා. අන්න දැක්කද? මං කොළ කොඩිය ඔබනකොට බලන්න කාටූන් එකට මොකද වෙන්නේ කියලා පූසට. ඒක නිකන් අර ක්ලික් කරන වාරයට තමයි යන්නේ නේද? එතකොට අපිට ඕනේ මේක ක්ලික් කරාට පස්සේ එක දිගට පියවර 10ක් ඉස්සරහට යන්න ඕනේ නේද? එන ක්ලික් කර යන්න නැතුව එකපාර පියවර 20ක් යන්න ඕනේ. එතකොට මම ආයෙ නැවත පූසව මම මෙතනට අරන් එනවා. දැන් බලමු එක දිගට පියවරවල් යන්නේ කොහොමද කියලා. ඒකට මොකද දෙන්න? කෝඩින් එක කියලා. ඒකට අපි යනවා පුතේ මෙන්න මෙතන තියෙන mouse pointer බලා ගන්න control කියන එක. මේ control කියන එක ගිහුවට පස්සේ මෙතන තියෙනවා පුතේ forever කියලා කෝඩ් එකක්. මෙන්න මේක අරගෙන අපි මෙතනට දැම්මට පස්සේ පුතේ මේ forever කියලා කියන්නේ නැවත නැවත වෙන්න ඕනේ කියන එක පුතේ. එතකොට පුතේ අපි කරන්නේ මෙන්න මෙතන හිස් තැනක් තියෙනවා. මේ හිස් තැන තමයි ඇතුළට එන කෝඩ් එක තමයි නැවත නැවත වෙන්න ඕනි කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට පුතේ අපි කරන්න ඕනේ මෙන්න මේ move එක ගලවලා අරගෙන මෙන්න මේකේ මැදට දාන්න. දාලා මේක උස්සන් ගිහිල්ලා පුතේ මේකට දාන්න. දැන් බලමු පුතේ අපි අර කොළ කොඩිය ඔබලා මොකද වෙන්නේ කියලා. ආන් දැක්කද? මම නැවත ස්ටොප් කරලා පූසාව මෙතනට අරන් එනවා. බලන්න කොළ කොඩිය ප්‍රෙස් කරාට පස්සේ පූසා යනවා. නමුත් පුතේ මෙන්න මේ ගැටලුවක් තියෙනවා බලන්න. මේ පූසගේ මෙහෙම පුතේ දැන් මේක ස්ටොප් කරන්න නැතුව අපි මේ පූස වැදන් ආපුවාම පුතේ නැවත නැවත යනවා. ඒ හින්දා අපි ස්ටොප් කරලා තමයි පුතේ පූසව මෙහෙට අරන් එන්න ඕනේ. එතකොට පුතේ මේ
පූසගේ බලන්න එයා ඇවිදිනකොට පියවර 10 එයාගේ අත් කකුල් හෙලවෙන්නේ නැහැ නිකන් රොබෝ කෙනෙක් වගේ යනවා. එතකොට අපි ඒකට මේ පූස ඇවිදිනකොට එයාගේ කකුලයි අතයි ඒ චලනයට අනුව වෙනස් වෙන්න ඕනේ. නැත්තම් මේක නිකන් රොබෝ කෙනෙක් යන විදියට යන්නේ. එතකොට අපි තෝරගන්නවා පුතේ ඒකට මෙන්න මෙතන තියෙන ලූක්ස් කියන බටන් එකේ. ඒකේ තියෙනවා පුතේ බලන්න next costume කියලා. මෙන්න මේක අරගෙන අපි පුතේ මෙන්න මේකේ මැදට එළියෙන් නෙමෙයි පුතේ මෙන්න මේක මැදට අරන් යනකොට බලන්න ඒක ඈත් වෙනවා. අන්න එතනට දාන්න ඕනේ. දැන් අපි බලමු මේ costume එකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට costume එක වැඩ කරන්නේ කොහොමද කියලා බලනවා නම් මේක ක්ලික් කරලා පුතේ මේ costumes කියන එකට යන්න. ගියාම පුතේ මෙන්න මෙතන දෙකක් පෙන්නනවා බලන්න costume 1 costume 2 කියලා. එතකොට මේක ක්ලික් කරනකොට පූසගේ මෙන්න මෙතන පූසගේ අත් දෙකයි කකුල් දෙකයි බලන්න ඉස්සරහට යනවා දෙවෙනි එක කියනකොට පස්සට යනවා. අන්න ඒක තමයි දැන් අපි පාවිච්චි කරලා තියෙන්නේ පුතේ. එතකොට අපි ආයි කෝඩින් එකට ගියා. දැන් අපි next costume දාලා තියෙන්නේ. දැන් අපි ප්ලේ කරලා පූසව මෙතනට ගමු අපි. අරගෙන දැන් ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් කකුල් ටික වැඩ කරනවා නේද පුතේ? කකුල්ලත් වැඩ කරනවා නේද? දැන් මෙයා යන වේගය වැඩි. නේද? මේ බලන්න. මෙයා යන වේගය වැඩි. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේක හිමීට යවන්න ඕනේ. යන්න ඕනේ control කියන ටැබ් එකට. control එකට ගියාම උඩ තියෙනවා පුතේ ඉස්සල්ලාම wait 1 second. මෙන්න මේක උස්සන් ඇවිල්ලා මෙන්න මේක next costume එක යටට දානවා මේ forever එක ඇතුළේ. නැවත නැවත සිද්ධ වෙනවා. දැන් අපි කොළ පාට කොඩිය press කරලා බලමු. දැක්කද? දැන් එයා යනවා. නේද? right. අපි මේක නවත්තලා මේක තව වේගය වැඩි කරගන්න ඕන නම් අපි මේක නවත්තලා මේ පූසාව නැවත මෙතනට අරන් ඇවිල්ලා අපි මෙතනට දාමු. මෙතන වෙනස් කරන්න පුළුවන් පුතේ අංකේ. මේක ඩබල් ක්ලික් කරපුවම වෙනස් කරන්න පුළුවන්. අපි දාමු 0.5 දාලා බලමු පුතේ. මොකද වෙන්නේ කියලා. දැන් දැකලා බලමු. දැන් අරකට වඩා වේගෙන් යනවා නේද? දැන් ඊටත් වඩා වේගෙන් යන්න ඕන නම් අපි මෙතන ස්ටොප් කරා පූසාව නැවත මෙතනට අරන් ආවා. අපි දාමු 0.2 දාලා බලමු අපි. හරි. දැන් අපි ආයි පොළ කොඩිය එබුවට පස්සේ මෙහා කෙලින්ම යනවා එක දිගට යනවා. නේද පුතේ මේ? දිගට යනවා. අපි මේක ස්ටොප් කරමු. දැන් මට ඕනේ පුතේ මේ පූසා මෙතනට ආයි නැවත ගේනවා. මේ පූසා මෙතනට ගිහිල්ලා මේක මෙතනින් ඉවර වෙලා ආයි මේ පැත්තට ඇවිදන් එන්න ඕනේ. ආයි මෙතනින් ඉවර වෙලා මෙතන මෙහෙම මාරුවෙන් මාරුවට ඇවිදින්න ඕනේ. ඉතින් අපි ඒකට කරන්න ඕනේ පුතේ මෙන්න මෙතනට අරන් එන්න ඕනේ පුතේ. control එකේම තියෙනවා පුතේ if හිස්සනක් then කියලා එකක්. මෙන්න මේක උස්සන් ඇවිල්ලා පුතේ මෙන්න මෙතනට දාන්න ඕනේ. දාලා පුතේ මෙන්න if then. ඒ කියන්නේ උනාට පස්සේ මෙහෙම වෙන්න ඕනේ කියන එක තමයි if then. එතකොට අපි මෙතන හිස්සනක් තියෙනවා පුතේ අපිට අවශ්‍ය කරන එක දාන්න ඕනේ. මේ මෙතනට දාන්න ඕනේ පුතේ. දැන් අපිට මෙතන වැදිලා එන්න ඕනේ. ඒ කියන්නේ edge එකේ වැදිලා එන්න ඕනේ. එතකොට පුතේ ඒක තියෙනවා පුතේ මේ කෙරෝලේ නිල් පාට කියලා නිල් පාටගේ sensing කියන එකේ ගිහිල්ලා මෙන්න උඩ තියෙනවා පුතේ touching edge. එහෙම නැත්නම් මෙතන ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරලා mouse pointer කියන එක. දැන් අපිට ඕනේ edge එකනේ. එතකොට edge එක ගන්න ඕනේ පුතේ. මෙන්න මේක ක්ලික් කරලා touching edge කියන එක. දැන් මේක උස්සන් ඇවිල්ලා පුතේ මෙන්න මේකේ ඇතුළ නෙමෙයි පුතේ මෙන්න මෙතන දාන්න ඕනේ. අර හිස්තන තියෙන්නේ. එතනට දාපුවාම අන්න touching edge. දැන් ක්ලික් කරලා බලමු අපි කොළ පාට එක. දැන් ගියා. ඔන්න යනවා. දැන් තාම මොනවත් touching edge උනාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දාලා නැහැ මෙතන. ඒ හින්දා තමයි මොනවත් වෙන්නේ නැති. මෙතනට ආයි මං ගෙනාවා. touching edge උනාට පස්සේ නැවත මෙයා අනිත් පැත්ත හැරිලා මෙතනට එන්න ඕන. එතකොට යනවා පුතේ නැවතත් මෙන්න මෙතන තියෙන motion එකට ගිහිල්ලා turn 15 degree කියලා මේ පැත්තට දාලා තියෙන. දැන් අපිට මේ පැත්තටනේ හැරෙන්න ඕනේ. එතකොට මේක මෙන්න මේක උස්සන් ආවිල්ලා පුතේ මෙතනට මෙන්න මේ හිස් තැනට දානවා. දාලා පුතේ ඩිග්‍රී 50ක් නෙමෙයිනේ අංශක 15ක් නෙමෙයිනේ අංශක 90ක්. එතකොට අපි මෙතන ඩබල් ක්ලික් කරලා අංශක 90 දාලා එන්ටර් කරන්න ඕනේ. දැන් බලන්න පුතේ මේ කොළ කොඩිය ප්‍රෙස් කරලා අපි දැන් බලමු. පූසා ගියා ඇවිදන් යනවා එජ් එකේ වැදුනා ආයි නැවත හැරුණා ආයි මේ පැත්තට එනවා අංශක 90 හැරිලා. ආයි ගිහිල්ලා ආයි ඔන්න යනවා අංශක 90.
දැන් මෙයා අපි නවත්තනකම් මෙහෙම යනවා. දැන් පුතේ බලන්න ස්ප්‍රිට් මම 3ක් එක දිගට දාලා තියෙනවා. මේ තුනම එකම ෆ්‍රේම් එක ඇතුලේ වැඩ කරනවා. ඒ කියන්නේ ස්ප්‍රිට් තුනටම වෙන වෙනම අපි කෝඩින්ස් හදලා තියෙනවා. ඉතින් පුතලට බලා ගන්න පුළුවන් මේක වැඩ කරන විදිහ.